අයියාලුවනේ අද හදන්නේ බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින්ග. අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපි ඉස්සෙල්ලා ජෙලි ටික හොඳට සෙට් කරගන්න ඕන. අපි ජෙලි ටික හොඳට සෙට් කරගත්තා. ඊට පස්සේ අපි කරන්නේ ඒක හොඳට කපාගෙන වෙනම පිඟානකට හරි බෝල් එකකට හරි දාගන්න. හරි යාළුවනේ දැන් අපි ජෙලි ටිකත් අපි හොඳට කපා ගත්තා. දැන් අපි ඒක වෙනම බෝල් එකකට දාගමු. යාළුවනේ අපේ ජෙලි ටික දාගත්තා. දැන් අපි බලමු කිරි එක හදන්නේ කොහොමද කියලා. මෙතන පිටි කිරි වලින් තමයි අපි අරගෙන හදන්නේ. පිටි කිරි සීනි හැඳි 3ක් දාවා. ඊට පස්සේ බලමු අපි කොහොමද හදන්නේ කියලා. දැන් අපි ඒකට හදන්න අනිවාර්යෙන් ජෙලි ටින් ඕන 6 වෙන්න. අපි උණු වතුර මේස හැන්දක් දාගත්තා. ඒකට මේස හැඳි 2ක් දාගෙන මේක හොඳට කවරම් කරලා තමයි අපි කිරි එකට දාන්නේ. ජෙලි ටින් එකත් හරි. දැන් අපි බලමු කිරි එක හදන්නේ කොහොමද කියලා. නිවැරදිව කොහොම අණු පිළිවෙලට කියලා දෙන්න. අපි දැන් මේකට මිලිලීටර් 250ක් වෙන්න වතුර එකතු කරනවා. ඔක්කොම ගානට එකතු කරන්නේ. ඒක කැටලක් කියලා මේක කවරම් කරන්නේ. මේ ටික හොඳට රත් වෙනකම් තියෙන්න දෙන්න හොඳට තිබුණා නේද? ඊට පස්සේ තමයි අපි ඒක වහන්නේ. හරි යාළුවනේ අපි මේක හොඳට තෙල් ටිකක් ගාගත්තා. ඒ මොකද හොඳට ගලවන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් බලමු අපි ජෙලි එක දාගෙන කිරි එක හොඳට අපි නිවා ගත්තා. ඊට උඩින් අපි නිවාගත්ත කිරි එක හොඳට දාගන්න. ඊට පස්සේ ආයෙ ජෙලි ටිකක් දාගන්න. හරි දැන් මේක ප්‍රෙස් කරන්න තියෙන්නේ.
දැන් මේක ශීතකරණයේ තියාගන්න යට කොටසේ පැය 2ක් විතර තියාගන්න. හරි යාළුවනේ අදට ගිහින් එන්න. යාළුවනේ දැන් මේක හොඳටම සෙට් වෙලා තියෙන අපි බලමු අනිත් පැත්ත ගහලා. මෙන්න මේ විදිහට තමයි ආවේ. ඔයාලත් කරලා බලන්න. අදට ගිහිල්ලා එන්නම්.